හෙට්ටිආරච්චි වෙද પરම්පරාව කිව්වහම අපි දන්නවා මේ ලංකාවේ ඉතාමත්ම සුප්‍රසිද්ධ වෛද්‍ය પરම්පරාව. මේ වෛද්‍ය પરම්පරාව ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ඇත්තටම අපි දන්න ආකාරයට වෛරස් ආසාදන සහිත රෝග වලට ප්‍රතිකාර කරන වෛද්‍ය પરම්පරාවක්. අපි ඉතාමත්ම දුර්ලභ මට්ටමේ වෛද්‍ය પરම්පරාවක් විදිහට තමයි ලංකාවේදී අපි මේ හඳුනාගත්තේ ඔබතුමාගේ වෛද්‍ය પરම්පරාව. අපිට පුළුවන් ද කියන්න ඔබතුමාගේ වෛද්‍ය પરම්පරාවේ කොහොමද මේ දක්වා වෛද්‍ය પરම්පරාවක් විදිහට ඔබතුමාව මේ දිවි වෙලා මේ දක්වා මේ ලංකාවේ මේ සේවය කරන්න සැලසුනේ කියලා. මම දකුණේ මාතර දිස්ත්‍රික්කයේ මගේ ගම කරගොඩු යනකොට પરම්පරාවෙන් මම ඉගෙන ගත්තේ මාතර හිට්ටිය ගුණරත්න මුදලින්ග පිරිවෙන. ඒ පිරිවෙන තමයි දකුණු ලංකාවේ ගාල්ලෙන් එහාට අම්පන්තොට ප්‍රදේශයට යනතුරු දකුණු පළාතේ වෛද්‍යවරු බිහි කරපු වෛද්‍ය විද්‍යාලය. එහි අවසාන පුරුක වශයෙන් මම ඉගෙන ගත්තේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක අතිගරු නාවතුගේ සරණපාල නායක හාමුදුරුවෝ. ඒකේ වෛද්‍ය විද්‍යාව විතරක් නෙවෙයි ඒක පිරිවෙනක් ගුරුවරු මේකුත් මේ අංශවල ඉගෙනගත්තු ශිෂ්‍යයෝ හිටියා. විශේෂයෙන්ම ඒ ප්‍රසිද්ධියට පත් වෙන වෛද්‍ය ශිෂ්‍යයන් බිහි කරපු ආයතනයක් හැටියට මුදලින්ද පිරිවෙන. ඉතින් එහි પરම්පරා තුනක්. එහි පළවෙනි පරිවේනාධිපති රන්නේ කීර්තිසී සුදස්සි නායක හාමුදුරුවෝ. ඊට පස්සේ උන්වහන්සේගෙන් පස්සේ වල්පල අනෝමදස්සි නායක හාමුදුරුවෝ. වල්පල අනෝමදස්සි නායක හාමුදුරුවන් පස්සේ නාවටුනේ සරණපාල නායක හාමුදුරුවෝ. ඒ සරණපාල නායක හාමුදුරුවන්ගේ වෛද්‍ය ශිෂ්‍යයෙක් හැටියට තමයි මම ඉදිරිපත් වුණේ. ඒ වෛද්‍ය ශිෂ්‍යයන් බොහෝ දෙනා අතුරෙන් මේ වෛරස සම්බන්ධයෙන් වෛද්‍ය විද්‍යාව කරන්නේ මම විතරයි. අනිත් අය කවුරුවක්වත් නැහැ. පොදුවේ සර්වාංග වෛද්‍යවරු වශයෙන් සර්ප විෂ විශේෂ වෛද්‍යවරු වශයෙන් ඒ වගේ වැඩ කටයුතු කරනවා. මේ පැත්තට ගිහපුවාම මේ අංශයෙන් වැඩ කරන්නේ ඔය ඉගෙනගත්තු පිරිවෙනේ ශිෂ්‍යයන්ගෙන් මම පවණයි. මේ වෛරස කියන වචනය ඔබතුමාට පුළුවන්ද මේ පිළිබඳව අපිට තවදුරටත් විස්තර කරන්න කොහොමද මේක දකින්නේ කියලා? වෛරස විශේෂයෙන් අපේ පොත්පත්වල තියෙන වෛරස හඳුන්වා දීම බොහොම විරලයි. ඒකට නවීන විද්‍යාත්මක දීපු අර්ථකථනයෙන් තමයි අපිත් භාවිතා කරන්නේ. මොකද ආයුර්වේදයේ මේක වෛරස වලට දීලා තියෙන ග්‍රහය හැටියට. ග්‍රහ දෘෂ්ටි හැටියට. ඇසට නොපෙනෙන ග්‍රහ දෘෂ්ටි හැටියට තමයි දීලා තියෙන්නේ. මොකද එක තැනක ඔය බෝ වෙන රෝග වැළැක්වීමට දීලා තියෙනවා දෙහෙතක් වචා සරසුප දේවාක්ව නිම්බපත්‍ර නිශා පුරාණ ධූපයේ ඡේන ස්ථානේ කාමලා ග්‍රහ ශාන්තේ. එතකොට මේ ග්‍රහ දෘෂ්ටියක් ඇතුළත තමයි මේ වෛරසය එතන හඳුන්වන්නේ. මේ වෛරස වලින් බේරෙන්න තියෙන හොඳ ධූපයක්. මේක මේ ඊයේ පෙරේදත් මගේ හිත මිත්‍රයෙකුට මේ පහුගිය කාලේ මේ ගෙදර ඔක්කොටම කපෝල හැදිලා ළඟනකොට මම කිව්වා මේක කරන්න කියලා. එතනින් ඉවරයි ඒ බෙහෙත් අල්ලපු ගමන් අනිත් කාටවත් හැදුන්නේ නැහැ. ඒක එතනින්ම නතර වුණා. ඇත්තටම වෛද්‍යතුමනි ඔබතුමාගේ මේ තියෙන දක්ෂතාවය පිළිබඳව අපි ඇත්තටම මවිත වෙනවා. නමුත් අපේ මේ රටට සේවයක් කරන්න, මේ රටේ ජනතාවට සේවයක් කරන්න ඔබ වැනි ප්‍රබුද්ධ වෛද්‍යාචාර්යතුමන් මේ රටෙන් ඉල්ලනවා. මේ රටේ මේ සමාජය විසින් ඉල්ලනවා. නමුත් අපිට තියෙන ගැටලුව තමයි මේ රටේ මෙවැනි දක්ෂ වෛද්‍යවරු ඉදිත් බිහි වෙලා ඉදිත් ඒ වෛද්‍යවරු තවමත් අපේ රටේ අදාළ බලධාරීන් විසින් හරියට හඳුනාගෙන නොමැතිකම මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න තරම් බලපාපු හේතු මොනවද? මේකට බලපාපු හේතුව මේ බලධාරීන්ට කිව්වහම දැන් අපි නිදර්ශනයක් වශයෙන් කියමු මේක මේ ජනාධිපතිතුමාට කිව්වා. ජනාධිපතිතුමාගේ ලේකම්ට කිව්වා. ලේකම් ස්ථිර ලේකම්ට කිව්වා. ප්‍රාදේශීය ලේකම් ඊට පස්සේ ආයතන ප්‍රධානීට කිව්වා. ආයතන ප්‍රධානීට ගියම ආයතන ප්‍රධානීන්ගෙන් ඉන්ට පල්ලෙහාට ඉන්න නිලධාරීන් තමයි මේකට එන්නේ. එතකොට හුඟක් අර එක තැනකින් තියෙන විධානය මෙතෙන්ට එනකොට දැන් මම ඔබතුමාට පෙන්නන්නම් ලිපියක්
මගෙත් එක්ක මේ ආයතනයක වැඩ කළා සේවය කරලා ඉවරලා ඒක සුව කරා කියලා පෙන්නලා ඔක්කොම ඉදිරිපත් කරාට පස්සේදී ඒ අය කිව්වා අපි මේ වෛද්‍යවරයෙක් එක්ක සාකච්ඡා කරා ඔහුට මේ රෝගීන් සුව කරයි කියලා ඔප්පු කරන්න පුළුවන් කිසිම සාක්ෂියක් නැත කියලා කොමිෂනර්ට ගහලා එහෙන් ඒ වාර්තාවේ පිටපතක් මාගාව තියෙනවා. ඉතින් එහෙම තිබුණත් දැන් පෙන්නනවල මේ විෂය සම්බන්ධයෙන් වෛරසයක් ඒ කියන්නේ ලෝකේ ප්‍රබල අදටත් කිසිම බෙහෙතක් නැහැ සුව කරන්න. අද මේ කතා කරන මොහොතේ සුව කරන්න බෙහෙතක් නැහැ. අපේ දේශීය වෙදකමේ ස්ථිරවම සුව කරන්න බෙහෙත් තියෙනවා. දැන් අපි කතා කරමින් සිටියේ වෛරස් රෝග පිළිබඳව. දැනගන්න පුළුවන්ද මේ විද පරම්පරාව තුල මොන වගේ වෛරස් රෝග පිළිබඳවද ප්‍රවීණතාවයක් ප්‍රතිකාර පැත තුල ප්‍රවීණතාවයක් දක්වන්නේ? විශේෂයෙන්ම මේ කියන්න පුළුවන් සර්ව විෂ සම්බන්ධයෙන්. අදත් ගිහිල්ලා මාතර විපරම් කරලා බැලුවොත් අපේ හාමුදුරන්ට ඒ කාලේ මිනිස්සු කිව්ව විෂ වේද සක්විති කියලා. සර්ප විෂ සම්බන්ධයෙන්. ඒ වගේම ශරීරගත වෙච්ච විෂ නොයෙකුත් ආකාරයේ විෂ ශරීරගත වෙච්ච පුද්ගලයන්ගේ ඒ විෂ ශරීරගත වෙන ඒක වෛරසයක් බවට පත් කරලා නොයෙකුත් රෝග වෙනවා. එතකොට සාමාන්‍යයෙන් බෙහෙත් නැති රෝග තමයි තපෝල සරම්ප කම්බුල්ගාය ඒ වැනි වෛරස්. ඒ වගේ ඒ වෛරස් කාණ්ඩයේ බෝ වෙන වෛරස් කොටස් තියෙනවා. ඒ වෛරස් වෙනවා ලේ වලින් බෝ වෙනවා, තුනගෙන් බෝ වෙනවා, වතුරෙන් එක එක ඛණ්ඩ වලට තියෙනවා. ඒ ඛණ්ඩ අතරේ ඊළඟට ප්‍රධානම මේ ඛණ්ඩයක් තමයි මේ හෙපටයිටිස් කියන වෛරස් ඛණ්ඩය. ඒ කියන්නේ දැන් බටහිර වෛද්‍ය ක්‍රමයේ ඇනිමියා. ඇනිමියා වර්ග වලට වෙන් කරලා තියෙනවා. ඒ ඇනිමියා වර්ග වලින් අතරින් ඉතාමත්ම බරපතල වෛරසය තමයි හෙපටයිටිස් B කියන්නේ. මේ හෙපටයිටිස් B කියන වෛරසයට අපේ දේශීය වෙදකමේ ඉතාමත්ම සාර්ථක ප්‍රතිකාර තියෙනවා. මම විතරක් නෙවෙයි දක්ෂ වෛද්‍යවරු ඉන්නවා හැංගිලා. පවුපින් වලට ගිහිල්ලා හොයාගෙන ගිහිල්ලා බෙහෙත් ගත්තොත් සුව කරන්න පුළුවන්. ඒක නිකන් නෙවෙයි සුව කරනවා කියන්නේ විද්‍යාත්මක පරීක්ෂණයකින්. ඒක තමයි ඒ වෛරස් පිළිබඳ ඇන්ටිබොඩි ටෙස්ට් එකක්. කරලා ලැබ් එකකින් ඒක නෙගටිව් කියලා සම්පූර්ණම වාර්තාවල් තියෙනවා මට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වාර්තාව සම්බන්ධ වෛද්‍ය විද්‍යාලයෙන් පිට වෙනකොට පොතක් ලිව්වා වෛද්‍යවරයෙක්. ඒ වෛද්‍යවරයා මාගාව මාසයක් ඉගෙන ගත්තා. මාසයක් ඉගෙනගෙන ඒ වාර්තාව දැක්කාම ඔහුටත් පුදුමයි ඇත්තෙම මේවා හදාපු ඒවාද කියලා. පස්සේ මේ මගේ ලේඛනයේ තියෙන රෝගීන්ගේ නංගන් අරගෙන කාර් එකක් ගෙනලා රෝගීන්ගේ ගෙවල් වලට ගිහිල්ලා තොරතුරු ගත්තා. ඒ තහවුරු කරගෙන තමයි ඔහු පොත ලිව්වේ. වෛද්‍යතුමනි ඒ කුමන වෛරස් රෝගය පිළිබඳව ඔබතුමා සඳහන් කරා? මම හදා කරේ හෙපටයිටිස් B. හෙපටයිටිස් B කියන වෛරසය බටහිර වෛද්‍යවරු සලකන්නේ HIV AIDS වලට වඩා භයානකයි. ඒ වාර්තාවල් තියෙන පත්තරවල ලියාපුවා මට අරගෙන පෙන්වන්න පුළුවන්. හෙපටයිටිස් B කියන්නේ AIDS වලටත් වඩා භයානකයි. ඒක ඇත්ත වෙන්න පුළුවන්. භයානකකම මේකයි. හෙපටයිටිස් B හැදිච්ච මිනිහෙකුට මාස කිහිපයක තමයි ජීවත් වීමේ අයිතිය තියෙන්නේ. ඒ වුණ නැත්නම් මැරෙනවා. HIV වෛරසය ඒ HIV සමග ජීවත් වෙන්න පුළුවන් අවුරුදු 25 30ක් හරි. වෛරස් සමග ජීවත් වෙන්න. හෙපටයිටිස් එක හැම දින. හෙපටයිටිස් එක ජීවත් වෙන කොටසක් ඉන්නවා. ඒකත් මම කියන්න මේක මිනිස්සු දන්නේ නැහැ. හෙපටයිටිස් වල කොටසක් තියෙනවා රෝග වාහකයෝ කියලා. ඔවුන් රෝගීන් නෙවෙයි. රෝග වාහකයෝ. ඒ කියන්නේ ඔබ මා වැනි නිරෝගීමත් සම්පූර්ණ ඉන්නවා. කිසිම විදිහක මොනම ආකාරයක කිසිම රෝග ලක්ෂණයක් නැහැ. ඔහු ඒක සංගවාගෙන ඔහුගේ પરම්පරාව ගෙනියනවා. අපේ මිනිස් પરම්පරාව අපි දරුවෝ හදලා ගෙනියනවා වගේ මේ වෛරසත් ලෝකේ પરම්පරාව ගෙනියනවා. මේ සෑම දෙයක්ම චක්‍රාකාරයි, කවාකාරයි, කවුමක්, කවයක්. එක එක රෝග කලින් කාලට ඇවිල්ලා අඩු වැඩි වෙමින් පැතිරෙමින් පවතිනවා. ඒක වෛද්‍යවරුන්ට සදාකාලික මේ රෝග සුව කළ හැකි නම් මේ ලෝකේ සම්පූර්ණ නිරෝගී ප්‍රතිකාර තුළ දැනගන්න කැමති මේ ඩෙන්ගු සඳහා ඔබතුමා දරන අදහස ඩෙන්ගු වෛරසය පිළිබඳව ඔබතුමා දක්වන අදහස් වලින් බින්දක් අපි දැනගන්න කැමතියි. උණ දැන් එක කොටහක් නේ ඩෙන්ගු උණ කියලා කියන්නේ. නමුත් අපේ දේශීය වෛද්‍ය ක්‍රමයේ ආයුර්වේදයේ උණ වර්ග රාශියක් තියෙනවා. ඒ ප්‍රධාන වශයෙන්ම තුන් දොස් වලින් හැදෙන උණ කොටස් 7ක් හා බාහිර ආගන්තුක ජොර කියලා එකක් එක්ක වුණාම 8 ජොරයක්. උණ 8ක් කියන සඳහන් වෙනවා.
මේ උණ අටේ ආගන්තුක ජරවලට තමයි අපේ දේශීය වෛද්‍ය ක්‍රමයේ තියෙන මොර උණ, ගැට උණ, වාර උණ, තුන්දා උණ කියලා උණ තවත් ප්‍රභේද කොටස් තියෙනවා. ඒවත් අර 8 වෙනි ජොරේට අයිති මේ ආගන්තුක ජොරයට කොටස් තමයි. මේ අතරේ කොටස් වලින් එකක් තමයි මේ ඩෙන්ගු උණ කියන්නේ. කොටින්ම කියනවා නම් මේ උණ කියන්නේ මේ අලුත් ලෙඩක් නෙවෙයි. මේ ලෝකේ පහළ වෙච්ච මනුස්ස සතුන්ට, මනුස්සය නෙවෙයි, සතුන්ට පහළ වෙච්ච රෝග අතරින් පළවෙනි රෝගය තමයි උණ. පළවෙනි රෝගය උණ. ඒ උණ රෝගය තමයි අනිත් සියලුම රෝග වලට ප්‍රධාන තැන දෙන්නේ. කොටුන්නක් වශයෙන් දාගෙන ඉන්න උණ තමයි. ඒ උණට යටින් තමයි අනිත් රෝග ඔක්කොම ව්‍යාප්ත වෙන්නේ. මොකද උණ දවස් ගානකින් සති ගානකින් උණ බහැලා ගිහිල්ලා උණ මාස ගානක් ගියාට පස්සේ අන්නේ උණෙන් පෙන්නපු රෝගය ඊට පසුක ඉදිරිපත් වෙනවා. ඒ වගේම එතකොට මේ ඩෙන්ගු කියන්නේ ඒ උණ අපි දැන් කිව්වා පරණයි මේ ලෝකයේ ඇතිවෙච්ච දවසේ වගේ තිබිච්ච දෙයක්. එතකොට මේ උණ අතුරෙන් ඩෙන්ගු කියන වචනේ ලංකාවේ මිනිස්සුන්ට අද ඊයේ අලුත් දෙයක් වුණාට මේ ඩෙන්ගු කියන වචනේ ඉංග්‍රීසි ඩෙන්ගු කියනවා ඩෙන්ගි කියනවා. ඉංග්‍රීසි වෛද්‍ය ඩික්ෂනරියේ තියෙනවා ඩෙන්ගු වචනේ ගැන. ඩෙන්ගු වචනයට දැන් අපි දන්නේ ඩෙන්ගු විතරයිනේ. ඒ මේ වෙනත් වචනයක් වශයෙන් දීලා තියෙනවා ඩෙන්ගු කියන්නේ බ්‍රේක් බෝන් ෆීවර් කියලා. ඒක ටිකක් දිග වැඩි හින්දා ඩෙන්ගු කියලා දාගෙන තියෙනවා. බ්‍රේක් බෝන් ෆීවර් කියන්නේ ඇට කුඩු කරන්නක් වැනි වේදනාවක් දෙන උණ. මේ උණ අපේ ආයුර්වේද පැරණි පොත්වල සඳහන් වෙලා තියෙනවා දණ්ඩක ජොරේ කියලා. ඒ අර බ්‍රේක් බෝන් ෆීවර් කියන වචනේ තේරුම තමයි දණ්ඩක ජොරේ කියන්නේ දඬු මුගුරු වලින් පහර දෙන්නක් වැනි උණ රෝගය. එතකොට මේක ඒ තරම් බරපතල දෙයක් නෙවෙයි අපේ දේශීය වෛද්‍ය ක්‍රමය. ආයුර්වේදයේ මම කියන්නේ මොකද මේක අපේ දේශීය වෛද්‍ය ක්‍රමයේ සතු ඖෂධයක් බෙහෙතක්. මේ බෙහෙත ඩෙන්ගු ජොරේදී පැය 24ක් ඇතුළත සම්පූර්ණ වෙදකම ඉවරයි. පැය 24කින් වෙදකම ඉවරයි. අනිත් එක දැන් වර්තමාන විද්‍යාත්මකව ඒ කට්ටිය ඩෙන්ගු වර්ග කරලා තියෙනවා DA D1 D2 D3 D4 කියලා ඩෙන්ගු වර්ග හතරක්. ඒ ඩෙන්ගු කොටස් හතරම මේ ආසියාත ශ්‍රී ලංකාවේ තියෙනවා. මේ ඩෙන්ගු හතරෙන් ඊටාත්ම ප්‍රබල භයානක බරපතල තත්වයකට පත් වෙලා තියෙන ඩෙන්ගු හෙමරිජ් නැත්නම් ඩෙන්ගු රක්තපාතය. ඩෙන්ගු රක්තපාතය කියන්නේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් වල සෛල පුපුරවල ලේ පිට කරනවා. ඒ ලේ පිට කිරීම බාහිර වශයෙන් උත් වෙනවා අභ්‍යන්තර වශයෙන් උත් වෙනවා. වෛද්‍යතුමනි මේ ඩෙන්ගු රක්තපාත තත්වය ඔබතුමා දකින්නේ අපේ දේශීය වෛද්‍ය ක්‍රමය අනුව මොන විදියටද මේ පිළිබඳව ඔබතුමාගේ විග්‍රහය? ඩෙන්ගු මේ රෝගයේදී ඩෙන්ගු රක්තපාතය කියන්නේ අනිත් ඩෙන්ගු උණ වගේම සාමාන්‍ය ඩෙන්ගු ෂොක් කම්පන තත්වයේ ඒ ඕනම තත්වයකට මේ බෙහෙත එක ලෙස ප්‍රතිචාර දක්වනවා. ඒ නිසා මේක කිසිම ගැටලුවක් නැහැ. ඩෙන්ගු මම විශේෂයෙන්ම වෙන්නේ ඩෙන්ගු රක්තපාතය කියන තත්වයේදී ඔබතුමාට මම කියන්නම් මේ ලංකාවේ හිටිය පුද්ගලික රෝගවල බෙහෙත් ගත්ත ජපන් කාන්තාවක්. ඔවුන්ගේ සියලුම ප්‍රතිකාර දීලා මම පස්සේ මේ ගස්ලබු බෙහෙතක් දීලා අවසාන වශයෙන් හෝමෝනක් දීලා ඔහුගේ රක්තපාත තත්ත්වය ලේ නතර කරන්න බැරිව රෑමට කතා කරලා කිව්වා මෙහෙම කියනකොට මම කිව්වා ඒක සුළු දෙයක්. එන්න හෙට උදේට මම දෙන්නම් කිව්වා බෙහෙතක්. දවල් බෙහෙත් දීලි වල රාත්‍රී කතා කරලා ඇහුවා ලෙඩාගේ බ්ලීඩ් වෙලා ඒක කොහොමද කියලා. මාත්‍ය හොඳයි කිව්වා. ඊට පහුවෙන්ද දවල් 10 මාට විතර දැන් සනීපයි ටිකට් කපලා අරිනවා කියලා. ඒ ජපන් කාන්තාව. වෛද්‍යතුමනි අපි දැනගන්න කැමතියි ඔබතුමාගෙන් ඩෙන්ගු ආසාදනය වෙනවා කියන එක. අපි අහලා තියෙන්නේ මදුරුවෙක්ගේ තුල වර්ධනය වන වෛරසයක්. ඒ මදුරුවා දෂ්ට කිරීමෙන් තව කෙනෙකුගේ ශරීරගත වීම තුළ එහි ක්‍රියාකාරීත්වයේ වර්ධනය වීමෙන් අභ්‍යන්තර අස්ථි තුළ ඇති වෙන මච්ඡා ධාතුව තුළ නිෂ්පාදනය වෙන පට්ටිකා රුධිර පට්ටිකා බිඳ වැටීම නිසා ඇති වෙන තත්වයක් තමයි මේ බාහිරින් ප්‍රකාශ වෙන්නේ උණ විදියට කියලා අපි හඳුනාගෙන තියෙන වර්තමාන ලෝකයේ. මේ ඒ සම්බන්ධව එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධව එහි සිදුවීම සම්බන්ධව ඔබතුමා ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මකව එහෙම නැත්නම් දේශීය වෛද්‍ය විද්‍යාත්මකව ඔබතුමා විග්‍රහ කරන්නේ කොයි ආකාරයටද? දැන් රුධිර පට්ටිකා බිඳ වැටීම සිදුවෙන්නේ මේ වෛරසය නිසා. වෛරසය හේතු කොටගෙන වෛරසය ඊටමත්ම ඉක්මනින් ශරීරයේ ක්‍රියාකාරී වෙනවා.
ශරීරයේ වෛරසයේ ක්‍රියාකාරී වෙනතුරු රුධිර පත්‍රිකා බිඳ වැටීම සිදු වෙනවා. එතකොට බටහිර වෛද්‍ය ක්‍රමයේදී බලාපොරොත්තු වෙන්නේ ඒ රෝගියා තියාගෙන රෝගියා කළමනාකරණය. මේක කියනවා ඩෙන්ගු මැනේජ්මන්ට් එක කියලා. රෝගියා කළමනාකරණය කරලා ඉවරලා ඔවුන් බලාපොරොත්තු වෙන රෝගියාගේ ශරීරයේ ස්වාභාවික ඉබේම ඇන්ටිබොඩි හදන්න. ශරීරයේ ඉබේ ඇන්ටිබොඩි හදාගත්තම ඒ ඇන්ටිබොඩිත් එක්ක ඊට පස්සේ අර මේ වෛරසයට විරුද්ධ ප්‍රතිදේහ ගොඩනගගෙන රෝගියා නිරෝගීමත් වෙනවා. නමුත් මේ තත්ත්වය හැම රෝගියෙකුටම සාධාරණ නැහැ. ඒ ශරීරයේ තියෙන මිනිස්සුන්ගේ තීටීමේ ස්වභාවය අනුව සමායතම් රෝගීන්ට රුධිර පට්ටිකා හදාගන්න ඇන්ටිබොඩි ඉබේ හදාගන්න පුළුවන් කමක් නැතුව ඒ රෝගියා වැටෙනවා සම්පූර්ණ බිඳුවට ප්‍රතික්ෂේප කරනවා. මේ දැන් දවසට 3 වරක් බටහිර වෛද්‍යවරු දවසට 3 සැරයක් අරගෙන රෝගියාගේ ලේ රුධිර පට්ටිකා අරගෙන සැරින් සැරේ බලනවා. දැන් දේ බලපුවම 100ට තියෙන රෝගියා හවස බලනකොට 75යි. ඊට පහුවෙන්ද බලනකොට 100යි. 100ක බලනකොට අනිත්කම ආයි 75යි 50යි මේ විදිහට උඩ යට දෝලණය වෙනවා. දෝලණය වෙන්න හේතුව තමයි ඒ රෝගියාට ඇන්ටිබොඩි හදාගන්න ශක්තියක් නැහැ. මම මගේ බෙහෙත දීලා පැය 6කින් මේ බෙහෙත ක්‍රියාත්මක වෙනවා. දීපු ගමන් ඒ රෝගියාගේ ශරීරයේ ඇන්ටිබොඩි එක බොහොම ඉක්මනින්ම ගොඩනගෙනවා. ඒ ගොඩනගෙනත් එක්කම ක්‍රමානුකූලව එයාගේ රුධිර පට්ටිකා හේවම ගිහිල්ලා නැගලා සම්පූර්ණ තත්ත්වයට එනවා. එතකොට එයින් එන ඒ විතරක් නෙමෙයි ඒ රෝගියාගේ අර ශරීරයේ ඇටවල තියෙන වේදනාව හිසේ කැක්කුම් ඒ දේවල් තියෙනවා. සමහර ඩෙන්ගු රෝගීන්ට මේ මෙලොවදී කන්න බෑ. කන මිනිස්සේ දැක්කහමත් වමන යනවා. මේ තත්ත්වය මේ බෙහෙත පාවිච්චි කරත් එක්කම මේ සම්පූර්ණ මේ ඔක්කොම සම්පූර්ණ සුවෙලා තියෙන මේ ෆයිල් එකක් ගොඩ ගහලා තියෙන මේ ඩෙන්ගුන්ගේ වාර්තාව. ඒ මොකද දැන් කෙනෙක් අහන්න පුළුවන් මේ ඔයා ඩෙන්ගුවට බෙහෙත් කරා කියන්නේ මොනවද පෙන්වන්න තියෙන්නේ කියලා. මේ පෙන්වන්න තියෙන වාර්තාවල් තමයි මේක බලලා පුළුවන්. මේකේ ඩෙන්ගු හැම එකක්ම තියෙනවා. වෛද්‍යතුමනි ඩෙන්ගු රෝගියෙකු ඔබතුමා හමුවට එන ආකාර පිළිබඳව සහ ඒ අවස්ථාවලදී ඔබතුමා ඒ රෝගීන් හඳුනාගත් රෝගීන්ට ප්‍රතිකාර සඳහා පෙළ ගැස්වීම සිදු කරන ආකාරය පිළිබඳව පොඩි විග්‍රහයක් කරන්න පුළුවන්. මේකෙදී මෑත ගණන් ඩෙන්ගු රෝගීන් මාගාවට ආවා. ඉස්සර ආවේ නැහැ. ඉස්සර මේ රෝහල වල වාට්ටු ඉඩකඩ තියෙන ඕන තරම් රෝහලේ ඉන්නවා. රෝහලේදී තියෙන ප්‍රතිකාර සියල්ලක්ම අවසානයේ රෝගියාට කිසිම සහනයක් සුවයක් නැති වුණා. රෝගියාගේ බාරකරු ඇවිල්ලා මට කියන රෝගියාගේ තත්ත්වය මේකයි. මෙච්චර දවස් ගාණක් වෙනවා. රුධිර පට්ටිකා මෙහෙම බහැලා තියෙනවා. මෙයාගේ උණ නදිනවා බහිනවා. මේ තත්ත්වය කියලා ඒ රෝගියාගේ විස්තර රෝගියාගේ බාරකරු විසින් ප්‍රකාශ කරපුවාම මම දෙනවා මිලිග්‍රෑම් 200ක විතර ප්‍රමාණයේ බෙහෙතක්. ඒක ගස් ලැබු කොළ කෑල්ලක් සහ තැවිලි මල් ටිකකින් කොටලා ඉවරලා ඉස්ම අරගෙන ඉස්ම මේස හැන්දක්. ඒ කියන්නේ ටී ස්පූන් එකක් ටේබල් ස්පූන් එකක ප්‍රමාණයට ඒ බෙහෙත් කුඩු ටික දාලා දිය කරලා ඉවරලා පොවන්න කියලා. ඊට පස්සේ ඊට ඉස්සෙල්ලා දෙනවා තෙල් පොඩ්ඩක් දෙනවා. තෙල් මේ තියෙන්නේ තෙල් ප්‍රමාණය මේකේ තියෙන මේ තෙල් පොඩ්ඩ. මේක අරගෙන ගලවලා ඇඟිල්ලෙන් මේ කන ඇතුලේ සහ පිටත දෙපැත්තෙම ගාලෙලා ඉතුරු ටික හිස් මුදුරට දාලා මේ අතින් නෙමෙයි මේ ඇඟිලි තුඩලෙන් මෙන්න මෙහෙම පිරිමැදලා ඉතුරු අතේ ගෑවිච්ච තෙල් ටික නලලේ ගන්න කියලා. මේක දීලා ඉවර වුණාට පස්සේ ඊළඟට අර ගස් ලැබු වල කෑල්ලේ ඉස්මයි තැඹිලි මල් ස්පෙනි දෙන බෙහෙත් ටික පැය 6න් 6ට 3 සැරයක් දෙනවා. ඒ 3 සැරයක් දුන්නාට පස්සේ ඒ රෝගියාගේ රුධිර පට්ටිකා නගිනවා. ඇඟේ පතේ කැක්කුම යනවා. නගින බහින උණ හුව වෙනවා. වමන යන කන්න බැරි එක සනීප වෙනවා. ඊට පහුවෙන්ද වෙනකොට ඒ ඔක්කොම බලපුවම දොස්තර මහත්තයා ටිකට් කපලා හරිනවා. මේ දවස්වල ඉස්පිරිතාලේ ඉඩ නැහැ. ඉඩ නැති වුණාම මිනිස්සු ඉස්පිරිතාලේ කියන ඔයාගේ ප්ලේට් බහලා නැහැ. ඒ තරම් හුඟක් බහලා නම් එන්න මෙහෙමයි ඉඩ නැහැ කියලා ඊවා. ඒ මිනිස්සු මාගාවට එනවා. මාගාවට ආපුවා මම ඉතින් රෝගියා බලලා කතා කරලා ඔක්කොම කරලා ඉවරලා මම රෝගියා ගෙදර ගිහිල්ලා මේ රෝගියා කළමනාකරණය කරන හැටි දෙනවා. මේ රෝගියෙක් මුල රෝගියෙක් කළමනාකරණය කරන එක මේ අලුත් මේ සිස්ටම් එකක් නෙවෙයි. ඉස්සර කාලේ තිබිච්ච ක්‍රමෙම තමයි මේ කියලා කළමනාකරන වචනේ මැනේජ්මන්ට් එකක් දාලා තියෙනවා. ඉස්සර රෝගියෙක් කළමනාකරණය කර ක්‍රමෙම තමයි මේක. මේකෙදි විශේෂයෙන් අපේ වෛද්‍ය ක්‍රමයේ ප්‍රතිකාර ක්‍රමයේ උඩ මම රෝගියාට දෙන උපදේශය තමයි උණ තිබේ නම් ඝන ආහාර ගන්න එපා.
දියර ආහාර පමණක් ගන්න. ඒ මොකද අපේ කියමනක් තියෙනවා ඔබතුමා දන්නවා ඇති ජොර දණ්ඩන් නභෝජනං කියලා. උණට දෙන දඬුවම තමයි ආහාර නොගැනීම. උණ තියෙද්දී බඩට ආහාර ගත්තාම ආහාර දිරවන්නේ ඒ ආහාර නරක වෙලා තවත් රෝගයක් හැදෙනවා. ආහාර දෙන්න කියලා වළක්වන්න එපා කියලා තියෙන්නේ ගර්භණීන්ට, ලදරුවන්ට, මහල්ලන්ට, උම්මත්තකයින්ට. මේ කට්ටියට ආහාර දීමෙන් වළකින්න එපා. සුදුසු ආහාරයක් දෙන්න. අනිත් හැම කෙනෙකුටම ඒ ආහාරය හේතුව ආහාර දිරවීමට බඩේ ගින්දර නැහැ. බඩේ තිබිච්ච ගින්දර ටික තමයි මේ ඇඟ තේරම දුවල අපි කියන්නේ උණ කියලා. උණ ඇති වෙන්නේ බඩේ තියෙන ගින්දර ඇඟේදී වුණා. ඒ ප්‍රමාණය වැඩි වුණාම යනවා. එතකොට බඩේ ගින්දර නැහැ. ඒ හින්දා කාපුවම ආහාර දිරවන්නේ නැහැ. මේක තියෙන දේවල් දාපුවම පුච්චන්න මේක දිරවන්න ගින්දර තියෙනවා. ගින්දර නැහැ. ගින්දර නැතුව නිකන් මේව දාපුවම ඇතුලේ පල් වෙනවා. එතකොට අර උණ බහගෙන යනවත් එක මේක ආපහු ඇඟ ඇතුළට ගින්දර එනවා. එතකොට සරල ආහාරත් එක්ක මේවත් එක්ක කාලි වෙලා ආවම රෝගියා ප්‍රකෘති තත්ත්වයටපත් වෙනවා. උණ වලින් මම බය. අපේ ආයුර්වේදයේ තියෙනවා සන්නිපාත උණ කියලා. ඉංග්‍රීසි කියන ටයිෆොයිඩ්. මේ ටයිෆොයිඩ් එකයි බටහිර වෙදකම. අපේ ටයිෆොයිඩ් 12ක් තියෙනවා. ඒ 12න් 7ක් සුව කරන්න පුළුවන්. 5ක් සුව කරන්න බෑ. ඒ කියන්නේ ඒ තරම බරපතල. ඒ බරපතල සන්නිපාත රෝගීන්ට ප්‍රතිකාර කරන විදි තියෙනවා. පොත්පත්වල තියෙනවා. ආයුර්වේද මම දන්නේ නැහැ කියන මම දැකපු පොත්පත්වල තියෙනවා. මාරාන්තික උණ සන්නිපාතයේ හැදිච්ච කෙනෙකුට මරණ මොහොතේදී ණයෙක් ගෙනල්ලා ඔළුවට දෂ්ට කරන්න කියලා. ණයෙක් ගෙනල්ලා ඔළුවට දෂ්ට කරන්න දෂ්ට කරපු ගමන් ඒ සන්නිපාත උණ බහිනවා. ඒ රෝගියාට ණය විසර වෙදකම් කරලා සනීප කරන්න. ඒක දැන් අරකේ තියෙන්නේ මේ උණ සන්නිපාතේ එකයි කියන්නේ. මේකෙදී මම ටිකක් අනිත් ඒවාට වැඩිය මේ ඩෙන්ගු කියන එක නම් මම නම් ඒ තරම් ගණන් ගන්න දෙයක් නෑ. මොකද මා ගාව හොඳට තියෙනවා දාලා හරිගස්සපු අඬුව. මේ අඬුවට ඕනම ඩෙන්ගු යකෙක් අල්ලලා මෙල්ල කරන්න පුළුවන්. ඒ හින්දා මම කතා කරන්නේ ඒක හැකියාව උඩ. වෛද්‍යතුමනි දැන් අපි කතා කළ ආකාරයට ඔබතුමා විග්‍රහ කළ ආකාරයට ඩෙන්ගු රක්තපාත අවස්ථාවේදී ඔබතුමාගේ ප්‍රතිකාරය ලබා දෙන්නේ. එහෙම නැත්නම් ඩෙන්ගු අපි කියනවා දැන් ඩෙන්ගු early detection antibody test. එතකොට මේ අවස්ථාවේදී මේ උණ එහෙම නැත්නම් මේ ජොරය හැදුණු අවස්ථාවේදීම අපිට හඳුනා ගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවද ඔබතුමා භාවිතා කරන ක්‍රමවේද තුළ ඔබතුමාගේ වෛද්‍ය ක්‍රමය තුළ මේ ඩෙන්ගු හැදිලා තියෙන්නේ මේ හැදිලා තියෙන්නේ වෙනත් වෛරස් රෝගයක් කියන එක හඳුනා ගැනීම එහෙම නැත්නම් ක්‍රමවේදයක් මොකක් හරි ඔබතුමාගේ පරම්පරාව තුළ තියෙනවද? උණේදී සාමාන්‍යයෙන් පොදු ලක්ෂණය තමයි ඇඟේ තියෙන උෂ්ණ ප්‍රමාණය වැඩි වීම. නමුත් මේ ඩෙන්ගු රෝගය හැදුනහම ගිහිල්ලා ඩෙන්ගු ඇන්ටිජන් එක බලලා ඒක පොසිටිව් කිව්වත් මම බෙහෙත් දෙන්නේ නැහැ. ඒ මොකද ඩෙන්ගු ඇන්ටිජන් එක පොසිටිව් කිව්වට පස්සේ එයාගේ ප්ලේට් හුදර කවුන්ට් එකක් බලනවා. දැන් පොසිටිව් කියන මිනිස්සුන්ගේ මම දැකලා තියෙනවා දැන් ඊයේ කතා කරා රෝගේ ප්ලේට් එක ලක්ෂ 2යි. ප්ලේට්ලට් කවුන්ට්. ප්ලේට් කවුන්ට් එක ලක්ෂ 2යි. ඉතින් ඒ ලක්ෂ 2 තේ බෙහෙත් ගන්න දොස්තර මහත්තයා කියලා තියෙනවා ප්‍රශ්නයක් නෑ. එයා ගෙදර ගිහින් තියාගෙන මෙහෙම ඉන්න කියලා. මගෙන් ඇහුවා. මම කිව්වේ ඒකයි කිසිම ප්‍රශ්නයක් නෑ තියාගෙන ඉන්න. ඉඟුරු කොත්තමල්ලි මේ රටේ මිනිස්සු මේ වටිනාම ඖෂධයකට පයින් ගහලා ඉවරලා තමයි මේ පිස්සු නටන්නේ අර බෙලි ගෙඩියක් වැටිච්ච හාව දුවලා මේ ඔක්කොම ලෝකෙ පෙරලනවා කියලා ගියා වගේ ඒ වගේ එකක් තමයි මේ ඩෙන්ගු වලදී මේ තත්ත්වයේදී මිනිස්සු මේ ඩෙන්ගු කියපු ගමන් බය වෙනවා. දැන් මා ගාවට ආපු ඩෙන්ගු ගෙනු හුඟක් පිටක් කරලා තියෙනවා. ඒ නිසා ඩෙන්ගු වලදී මොකකදී වුණත් විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙනවා ඉඟුරු කොත්තමල්ලි දෙක. විද්‍යාත්මකව ඉඟුරු කොත්තමල්ලි දෙක තියෙනවා. හැබැයි අපේ මිනිස්සු කවුරුවක්වත් ඉඟුරු කොත්තමල්ලි බොන හැටි දන්නේ නැහැ. මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. 100ට 10ක් විතර දෙනවා නේද? කවුරුත් දන්නේ නැහැ කිව්වට 100ට 10ක් විතර දෙනවා නේද? උණක් හෙම්බිරිසාවක් හැදෙච්ච ගමන් මිනිස්සු කරන්නේ මොකද? ඉඟුරු කෑල්ලක් දානවා, කොත්තමල්ලි පිටක් දානවා, වතුර මුට්ටියක් ලිපේ තියලා තම්බලි වෙලා එළි වෙනකන් රෑ වෙනකන් බොනවා. බීලි වෙලා ඊට පස්සේ කියනවා වෛද්‍යතුමානි මම මෙහෙම බිව්ව දවස් ගානක් මට සනීප නැහැ කියලා. ඒක සම්පූර්ණ නැති.
දවස් 3ක් නෙවෙයි අවුරුදු 3ක් බිව්වත් ඒ தත්ත්වය වෙනස් වෙන්නේ ඒක වෛද්‍ය විද්‍යාත්මකව ඉඟුරු කොත්තමල්ලි බොන ක්‍රමය මොකද්ද? ඉඟුරු කලන් 4යි කොත්තමල්ලි කලන් 12යි. වතුර පත 8 එකට සිඳලා දෙකට බෙදලා සීනි චුට්ටක් ප්‍රතිවාප කරලා දෙසරට බොන්න. මේක ඕනම උණකට මං කියන්නේ ඕනම කියන්නේ සීලම උණ තනිපෙන කියලා තවුරු කරන්නේ නැහැ. එහෙම කිව්වොත් බොරු. බොහෝ උණ රෝග මේ ඉඟුරු කොත්තමල්ලි වලින් මර්ධනය කරන්න පුළුවන්. ඒ තරම් වටිනා දේක් තියාගෙන මිනිස්සු දැන් දොස්තර මහතුරු කියනවා පෙන්ඩෝල් බොන්න එපා ඩෙන්ගු වලට. ඩෙන්ගු වලට පෙන්ඩෝල් ගාපුවාම ගමන් 3-4 හැදිච්ච මිනිස්සුන්ට අවසාන වශයෙන් ඉතුරු වෙන්නේ අනුන්ගේ අක්මාවක් කිල්ල ගන්න. අක්මා රෝගය තමයි අවසාන වශයෙන් පිළිම එහිට පිළිතුරක් නැහැ. අක්මාව නරක වෙනවා. ඒ නිසා තමයි එහෙම බොන්න එපා කියන්නේ. නමුත් ඉඟුරු කොත්තමල්ලි අවුරුද්ද පුරා බිව්වත් කිසිම දෙයක් වෙන්නේ නැහැ. රෝගේ සුවන වුණත් කිසිම දෙයකට හානියක් වෙන්නේ නැහැ. 100%ක්ම හරීප කරගන්න ප්‍රමේය තමයි ඉඟුරු කොත්තමල්ලි කල. හැබැයි වැඩි හිටියෙකුට ඔය ප්‍රමාණය ලදරුවෙකුට ඉතින් වෙද මහතුරුගෙන් හරි වෙලා ඒක අනුපාතය පොඩ්ඩක් වෙනස් කරලා හදාගත්තට කමක් නැහැ. කිසිම විදිහකින් අගුණ වෙන්නේ නැහැ. වෛද්‍යතුමනි දැන් අපි ඔබතුමාගේ අත්දැකීම් විස්තර කරද්දී අපිට දැනගන්න කැමතියි ඔබතුමා මේ ප්‍රතිකාරය ටිකටම කරගෙන යෑමේදී මුහුණ දුන් අසීරුම අවස්ථා මොනවද? එවැනි අවස්ථාවලදී ඔබතුමා මොන වගේ ක්‍රමයක්ද භාවිතා කරේ මේ රෝගීන් සුවපත් කිරීමට? මේ රෝගයේදී අසීරුම අවස්ථාවලට මුහුණ දීලා මම ප්‍රතික්ෂේප කරලා තිනවා බෙහෙත් දීම. හේතුව අපේ ප්‍රතිකාරය කරන්න ICU නැත්නම් දැඩි සත්කාර ඒකකයට රෝගෙන් යොමු කරාම ඒ වෛද්‍යවරු වතුර උගුරක්වත් දෙන්නේ නැහැ තහනම් කරනවා. කිසි දෙයක් දෙන්න එපා කියලා. ICU දාන්න ඉස්සර වෙලා ඕනෑම රෝගියෙකුට මුහුණ දෙන්න මම ශක්තිමත්. කිසිම ගැටලුවක් මේක සුදුසුද නැද්ද නැහැ කපලා දාන්න. උණ හැදිලා උණ විකාරයෙන් රෝගියා දඟලනවා. රෝගියාගේ දැඟලිල්ල නවත්තන්න රෝගියා සිහි නැති කරනවා. සිහි නැති කරලා ICU දානවා. මා ගාවට එනවා බෙහෙත් ගන්න. මම දෙන්න බෑ කියනවා. එයා කියනවා නෑ මාත්‍ය දෙන්න පුළුවන් ගේන්න කිව්වා. කීපකින්ද මම දුන්නා. ගෙනහිල්ලා දවල් 12ට ගියා 100 නැහැ. අවස 4ට බැලුවා 100 නැහැ. ඊට පස්සේ මගෙන් ඇහුවා බෙහෙත ඉන්ජෙක්ෂන් මගේ ඉන්ජෙක්ෂන් බෙහෙත් නැහැ. තවත් ඔය ප්‍රශ්නයකට මුහුණ දෙන්න බෑ ඉන්ජෙක්ෂන් බෙහෙත් නැහැ. අවස 5 වෙනකොට ලෙඩා මල. ඇඩ්‍රස් එක නම ගාව ටෙලිෆෝන් අංකය ඔක්කොම දෙන්නම් ගිහිල්ලා අහන්න. වෛද්‍යතුමනි ඔබතුමා රෝගීන් දැන් වර්ජනය කරන අවස්ථා ප්‍රතිකාර අසාධ්‍යයි කියලා හඳුනා ගන්න අවස්ථාව ඔය අවස්ථාව විතරද? ඔව් මේ අවස්ථාව විතරයි. හැබැයි මේ අවස්ථාව විතරයි මේකෙදි තවත් අතුරු වෙනත් ආබාධ තියෙන අය ඉන්නෝනේ. වෙනත් ආබාධ කියන්නේ සමහර විට නෙෆ්‍රයිටිස් මේ මොකද වකුගඩු සම්බන්ධයෙන් සිරෝසිස්. ඒ වගේ තත්ත්වවල බරපතල වකුගඩු රෝගියෙකුට ඒ තත්ත්වය එන්න පුළුවන්. ඒ වගේම මේ රෝගයේ තත්ත්වයත් එක්කම මේ ලියුකේමියා වගේ රෝගීන් ඉන්න පුළුවන්. එතකොට මට කොහොම හරි ලියුකේමියා තත්ත්වයේ තියදී මේක බේරන්න පුළුවන්. ඒ ලියුකේමියා රෝගයේ මේකේ දෙකේදී ආපුවාම ටිකක් බරපතල තත්ත්වයක් තියෙනවා. එමුකෝ මේ හිමොග්ලොබින් මට්ටමයි ප්ලේට් මට්ටමයි දෙකම බහිනකොට රෝගියාට මේ සිහි කල්පනාවක් නැති බොහොම බරපතල තත්ත්වයක් වෙනවා. අන්න එවැනි අවස්ථාවල් එකක් දෙකක් විතර මේ වෙලා තියෙනවා. කොහොම වුණත් මගේ අපේ බැර ගන්න මම රෝගියා ගොඩදා ගත්තා. එතනින් එහාට මේක සාර්ථක වෙදකමක් කියන්නේ නමුත් මම කරපු වෙදකම සාර්ථකයි. එයාගේ අනිත් රෝග ටික ඒ වුණා. වෛද්‍යතුමනි ඔබතුමාට සමාජයට දෙන්න කිසියම් පණිවිඩයක් තියනවද මේ පිළිබඳව? මේ පිළිබඳව දැන් කියවපු පණිවිඩයම තමයි මිනිස්සුන්ට දෙන්න තියෙන්නේ. ඉඟුරු කොත්තමල්ලි අපේ අර කුස්සිය පිළිකන්නට දාලා කුණු ගොඩට වීසි කරපු ඉඟුරු කොත්තමල්ලි ටික සුද්ධ කරලා ගන්න. සුද්ධ කරලා අරගෙන නියම ක්‍රමානුකූල විද්‍යාත්මකව ඉඟුරු කොත්තමල්ලි බොන හැටි ඉගෙන ගන්න. ඒ ඉඟුරු කොත්ත විද්‍යාත්මක ඔප්පු වෙච්ච දේවල්. නිකන් මේ ආවට ගියාට මේ අපේ ඉඟුරු කොත්තමල්ලි බොන කියනව නේ. අපි බොන්න කිව්වට ඒවා පරිශන කරලා තියෙනවා. බටහිර විද්‍යාව න පරීක්ෂණ කරලා ඔප්පු කරලා තිනවා ඉඟුරු කොත්තමල්ලි උණ රෝගයට ඔරොත්තු වෙනවා කියලා. පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා කියලා. ඔය බෙහෙත යම් කිසි මම මේක ඉස්සෙල්ලා මම ගුවන් විදුලියේ කතා කරද්දී වැඩසටහනකදී කිව්වා ඔය ඉඟුරු කොත්තමල්ලි බෙහෙත හරියට නියම ක්‍රමානුකූලව සකස් කරලා
යම් කිසි පෙත්තකින් පැය 6කින් උණ බහිනවා නම් මේ ඉඟුරු කොත්ත මල්ලි වලින් පැය 5යි විනාඩි 59කින් උණ බහිනවා. සාර්ථකව මෙහි මම මිනිසුන්ට කියලා මෝනටම කියලා ඒ බෙහෙත් දීලා ප්‍රතිඵල ගත්තා අය ඉන්නවා. මේක දන්නේ නැහැ. ඉතින් ඒ හින්දා සමාජයේ දෙන හොඳම පණිවිඩය තමයි මේ ඉඟුරු කොත්ත මල්ලි වලට දෑත එක්ක අවබෝධ වැඳලා ඉවරලා ඉඟුරු කොත්ත මල්ලි බොන්න. ඔබතුමාගේ අනාගත බලාපොරොත්තු මොනවද මේ වෛද්‍ය ක්‍රමයේ පිළිබඳව? මේ වෛද්‍ය ක්‍රමයේ පිළිබඳව මම මේව කළා. දැන් මේ ළමයි දෙන්නෙක් ඉන්නවා. එක පුතෙක් ඉන්නේ දෙබරවැව තිස්සමහාරාමේ දෙබරවැව. එයා ඉන්නේ මං හිතන්නේ එයා මෙහි ආයේ එකක් නැහැ කියලා මම විශ්වාස කරනවා. මොකද එයා ඒ ඉතිර පදිච්චියට එයා මේ වෘත්තිය කරනවා. තව ළමයෙක් ඉන්නවා මෙයා. ඉතින් මෙයා කොහේ ඉඳගෙන මොනවා කරයිද කියලා දන්නේ නැහැ. ළමයි දෙන්නෙක් ඉන්නවා. ඉතින් මම නැති වුණාට පස්සේ අනාගත බලාපොරොත්තු කියන මේ බලාපොරොත්තු කියන මේ හුඟක් දෙනෙකුගේ මේ තියෙන මේ ඕක මේ තියෙනවා. දැන් මම අවුරුදු 74කට පියවර මැනලා ඉන්නේ. 74න් එහාට මේ බලාපොරොත්තු කියන දෙයක් මගේ කිසිම දෙයක් නැහැ. මේ සල්ලි ටික සල්ලි එකව ගන්න මට මේ පෙන්වන්න පුළුවන් මේ මාව එකයි යනවා විදේශ රටවලින්. අන්තිමේදී කිව්වා මේ තියෙන ඉඩසෝඩන් ඔක්කොම විකුණලා මේ ළමයිත් එක්ක එන්න අපි වෙද මහත්තයාගේ මුළු ජීවිතේම අපි බාර ගන්නවා සම්පූර්ණ සියලුම සබ පහසුකම් සලසන මේවයින් වැඩක් නැහැ එන්න කියලා. මම කිව්වා මහත්තයෝ ඔය ගිහිල්ලත් මම කී දවසක් ඉන්නද? ඔය ගිහිල්ලා හම්බ කරපු සල්ලි වලින් මම මැරෙනකොට පෙට්ටිය දාගෙන යන්න මට කොටහක් ගෙනියන්න දෙනවනම් මං එනවා කිව්වා. එහෙ ගිහිල්ලා ඔය හැම්බේකන් කෑවත් එකයි කිව්වා. මගේ මෙහි පොස්පෝලොස් දෙක කෑවත් එකයි කිව්වා. බඩ පිර ගන්න එක විතරයි කිව්වා. එතන ඉහාට මගේ කිසිම දෙයක් නැහැ කිව්වා. මට වැඩක් නැහැ කිව්වා. නමුත් මං ওই වගේ වෙද මහතුරු ගිහිල්ලා ආරංචි වෙලා තියෙනවා එන්නේ නම ගමවත් කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැහැ. සල්ලි හොයන්න ගිහපු වෙද මහතුරු. වෛද්‍යතුමනි ඔබතුමා වර්තමාන රජයේ ක්‍රියාදාම වලට මේ රෝග වලට වක්කිය යුතු නිලධාරීන්ගෙන් සහ එහි ප්‍රතිකාර පද්ධති අනාගතය පිළිබඳව ඔවුන්ට මේ යම්කිසි ඉල්ලීමක් ඔවුන්ගෙන් කරන්න තියෙනවද? ඉල්ලීමක් කරන්න තියෙනවා මේකෙදි මට කියන්න තියෙන්නේ දැන් මේකේ බලධාරීන් ගත්තාම මේකේ එක එක පැති කඩවල වලට බෙදිච්ච මිනිස්සු පන්තියක් නේ ඉන්නේ. දොස්තර මහත්තයා එක පන්තියක, වෙද මහත්තයා එක පන්තියක. වෙද මහත්තයා කියන දේට දොස්තර මහත්තයා කැමති නැහැ. දොස්තර මහත්තයා කියන දේට වෙද මහත්තයා කැමති නැහැ. නමුත් සමස්තයක් වශයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ එක ටාගට් එකක්. බටහිර වේවා, ආයුර්වේද වේවා, හෝමියෝපති වේවා, නැචුරෝපති මොන පතියෙක්ගෙන් හරි ගියොත් මේ වෛද්‍යවරයෙකුගේ පරමාර්ථය අසරණ වෙලා වලේ වැටලා අගාධේ මැරෙන යන ලෙඩෙක් ගොඩ ගන්න එක. මේ සුව කිරීම. හැම කෙනෙකුගේම පරමාර්ථය. දොස්තර මහත්තයා, වෙද මහත්තයා හැම කෙනෙකුම. එහෙනම් අපි මේ පාරවල් දෙක යන්නේ. අපි කොළඹට යනවා, රත්නපුර පාරෙන් යනවා, ගාල්ලේ මාතර පාරෙන් යනවා. ගිහින් කොහෙද අපි හම්බෙන්නේ? කොළඹදී. එහෙමනම් මේ වෛද්‍ය ක්‍රම මොනවා වුණත් මේ වෛද්‍ය ක්‍රම හැම එකකින්ම පරමාර්ථය රෝගියා සුවපත් කිරීම නම් මම කියනවා බටහිර ඇලෝපති හෝමියෝපති මොකුත් ඕනේ මේ කාගෙත් සහයෝගයෙන් මරණාසන්න අහිංසක රෝගියා ගොඩ ගන්න තමුන්නාසයට බැරි නම් මට පවරන්න. මට බැරි නම් මම තමුන්නාසයට අපි දෙන්නම එක හොයලා අපි කවුරුත් එකතු වෙලා මේ රෝගියාව බේර ගන්න ඕනේ කියන මතය තමයි මම තියෙන. මෙන්න මේක තමයි සමාජයේ දෙන්නේ වෛර දුෂ්ට කෝණ මොකුත් ඕනේ නැහැ. මාගාව බටහිර වෛද්‍යරු බෙහෙත් බීලා තියෙනවා ඩෙන්ගු වලට. මාගාව ඩයග්නොස් වාර්තා දෙනවා. තවත් මොනවද කතා කරන්නේ? ඒව හොරේ. ඉතින් ප්‍රසිද්ධිය කියන මේක මේ තත්ත්වය වතුරේ වැටලා ගිලෙන්න යන මිනිහා පණ බේර ගන්න තනකොළ ගහේ තෙල්ලෙනවා. තනකොළ ගහෙන් හරි මගේ පණ බේරේ කියලා. ඉතින් ඒ වගේ තමයි මේකේ අවසාන මේ මොහොතේ ගිහිලා ඒ ප්ලේට් අර ඔක්කොම පරීක්ෂණ කළා ඉවරලා දැන් හොඳයි දැන් අන්තිමයි කියලා ඒ කියන තත්ත්වෙදි මිනිස්සු මේ මොන හරි ක්‍රමයක යනවා. අන්න ඒතෙන්දි තමයි අර දොස්තර මහත්තයා වෙද මහත්තයා ඔක්කොම එක වෙලා කියන කොහොම හරි මේක වෙන. මෙන්න මේක තමයි මගේ මතය. බටහිර ආයුර්වේද වේදයක් නැහැ. අසාධ්‍ය රෝගියෙකු සුව ගැනීමට කවුරු හරි යම් කෙනෙකුට ක්‍රමවේදයක් තියෙනවා නම් පුළුවන් නම් ඔහුට ඒ තැන දෙන්න. ඔබ ආයුර්වේද දෙපාර්තමේන්තුවේදී අපිට අදාළව මේක දේශීය වෛද්‍ය ක්‍රමයට අදාළව යන ප්‍රතිකාර ක්‍රමවේදයක් නිසා ආයුර්වේද දෙපාර්තමේන්තුවට ඔබට යම් කිසි පණිවිඩයක් දෙන්න තියෙනවද? ආයුර්වේද දෙපාර්තමේන්තුවට කියන්න තියෙන්නේ මේ දැන් මේකට හරියට බෙහෙත් කරන කවුරුවක්වත් ආයුර්වේදයේ ඇත්තෙත් නැහැනේ. මම ගිහිල්ලා නාවින්නේ හේවුව ගිහිල්ලා ලෙඩෙක් ඇතුල් කරන්නයි කියලා මේ වාට්ටුවෙන් ඇහුවා මේ ඩෙන්ගු වාට්ටුව කොහෙද කියලා. කියනකොට මේකේ වැඩ කරන සේවකේ ආපහු මෙහෙ ගෙල්ලපුවා මෙහෙ කවුරුත් නැහැ ඩෙන්ගු නැහැ කියලා මාව එළව ගත්තා. ඒකයි ඒ තත්ත්වේ.
ඉතින් මේක යම්කිසි විදිහකින් තියෙන බෙහෙත් ක්‍රමයක් මේ වෙලා මේ කියන්න මම දැන් ගණේ මුලින් ඉඳලා ගම්පහට මේ නාවින්ට යන්න බොරල්ලට හරියන්න මට සෑහෙන වෙලාවක් යනවා. මට ඉතින් වාහනයක් නැහැ යන්න නම් බස් එකේ යන්න ඕන. මම දැන් වයසක මිනිස්සෙක්. ඒ නිසා මේක මම කිව්වේ මට තියෙන්නේ පැය 24ක වෙදකම කියලා. පැය 24යි. මේ පැය 24ක් ඇතුළත ඔය කියන මාරාන්තික ඩෙන්ගු ඒ කියන ඔක්කොම තත්ත්වය සම්පූර්ණ සුන්නත් දූඩි වෙනවා මේ බෙහෙතට. ඒ නිසා මම කියන්නේ ඩෙන්ගු වලින් කිසිම මිනිහෙක් මැරෙන්නේ නැහැ ආයිබුවක්. වෙනත් යම් හේතුන් නිසා ප්‍රතිකාරයක් නැති ගමන් මොනවා හරි එකකින් මැරෙනවා මිස ඩෙන්ගු කියන රෝගය ඒකෙන් කිසිම මිනිහෙක් මැරෙන්නේ නැහැ. බොහොම මට කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි වෛද්‍යතුමනි ඔබතුමාගේ වටිනා කාලය අප වෙනුවෙන් රට වෙනුවෙන් සමාජය වෙනුවෙන් මේ කැප කරලා මේ පිළිබඳව සමාජය දැනුවත් කරන්න සහ මේ සමාජයේ දරන ආකල්ප වෙනස් කරන්න දේශීය ප්‍රතිකාර ක්‍රමයේ තුලින් සමාජය තුල බොහෝ වෙන රෝගයක් විදිහට මේ ඉතාමත්ම භයානක උදුරක් වෙලා තියෙන මේ ඩෙන්ගු රෝගයට ප්‍රතිකාර කරන්න ඔබතුමාගේ වෛද්‍ය පරම්පරාව තුළ පවතින දක්ෂතාවය හැකියාව පිළිබඳව දැඩි මතයක් ප්‍රකාශ කරන්න සමාජයට ඉදිරිපත් වීම පිළිබඳව අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන ඔබතුමාට යම් සාධාරණයක් මේ සමාජය තුළින් ඇති කරන්න. ඉතින් බොහොමත්ම ස්තුතියි මේ ප්‍රතිකාර ක්‍රමය සම්බන්ධව සමාජය දැනුවත් කරන්න සම්බන්ධ වුණාට. මේ පැමිණි ඔබටත් බොහොම ස්තුතිවන්ත වෙයි. පින් දෙමින් ස්තුතිවන්ත වෙයි. ඔබතුමීගේ නම මොකද්ද? මම චන්දිමා ගම්ලක්. චන්දිමා ගමගේ. ගම්ලක්. ඔබතුමිය මොකද්ද කරන රැකියාව? මම ආයුර්වේද වෛද්‍යවරියක්. මේ රෝගියෙකුට ඔබතුමියගේ ඥාතියෙකුට ප්‍රතිකාර කිරීමේදී ලැබපු අත්දැකීම් පිළිබඳව? මේ මගේ ඥාතියා ඊටාම වයස අවුරුදු 83යි. මරණයත් ජීවිතයත් අතර සටනක හිටියේ. මම ඔහුගේ රුධිර පත්‍රිකා 9ට 1000ට බහලා තිබුණා. ඒ කියන්නේ දැඩි සත්කාරයක එනොලක් හිටියේ. ඒ මොහොතේ තමයි මම මේ වේද මහත්තයා හම්බෙලා ඒ බේත ලබා ගත්තේ. ඒ බේත එකවරුවක් දෙනකොට පැය 6ක් යනකොට මේ රුධිර පත්‍රිකා 16000 නැග්ගා. ඔව්. 16000 නැගලා ඊට පස්සේ ටිකින් ටික රුධිර පත්‍රිකා ප්‍රමාණය වැඩි වුණා. වරු 3 වෙනකොට රෝගියා දැඩි සත්කාරයකින් මාට්ටුවටත් මාරු කළා. ඒක තමයි අපි ඔබතුමිය ලැබපු අත්දැකීම. දැන් ඔබතුමිය මේ වේද මහත්තයා පිළිබඳව රටට කියන්න තියෙන්නේ මොකද්ද ඔබතුමියට? වේද මහත්තයා හොඳ තත්ත්වයක තැනකට ගේන්න ඕනේ. අපේ ආයුර්වේදයට අඩුවක්ව තියෙන මේ ඩෙන්ගු රෝගයට ප්‍රතිකාර කරන්න මේ වේද මහත්තයා උදව් උපකාර අපි ලබා ගන්න ඕනේ. ඔබතුමාගේ නම මොකක්ද? මම සෝහන් සමරසිංහ. ඔබතුමා මේ හිටියාරච්චි වේද මහත්තයාව පිළිබඳව දැනගත්තේ මොන කාලෙද? මම දැන් මාස 3කට විතර ඉස්සෙල්ලා අපේ මල්ලිගේ නෝනාගේ නංගිටයි මස්සිනාල දෙන්නටයි ඩෙන්ගු හැදිලා රෝහලේ නවත්තලා හිටියා. ඒ වෙලාවේ දැඩි සත්කාරයකදී ප්‍රතිකාර ලැබෙමින් ඉන්නකොට නංගි ඇවිල්ලා මට කතා කළා මෙහෙම අයියේ මේ බේත් එක හදා ගන්න තියෙනවා. මාත් එක්ක යන්න එන්න පුළුවන්ද කියලා. ඉතින් මම ආවා ඇවිල්ලා ඒ තුන් දෙනාටම මේ හිටියරච්චි වේද මහත්තයාගෙන් බේත් එක හදාගෙන ගිහිල්ලා රෝහලට ගිහිල්ලා දුන්නා. දුන්නාම අර දැඩි සත්කාරයේ ප්‍රතිකාර ලැබමින් හිටපු රෝගියා ප්‍රතිකාර අරගෙන වේද මහත්තයාගේ බේත දුන්නාට පස්සේ හොඳ වෙලා මේ ස්පිතාලෙන් ගෙදර එක්කන් ගියා දවස් 2කට පස්සේ. එයාලට ඉතාමත්ම අසාධ්‍ය මට්ටමේද හිටියේ? ඔව් එක මල්ලි කෙනෙක් හිටියේ මේ දැඩි සත්කාරේ දාලා හිටියේ. එතකොට තමයි නංගි ඇවිල්ලා කිව්වේ බෙහෙත් එක හදාගන්න යන්න ඕනේ. එතකොට එයාගේ නංගිට ඇදලා ස්පිතාලේ හිටියේ. අනිත් මල්ලිටත් ස්පිතාලේ. ඔක්කොම සනීපුණා මේ වේද මහත්තයාගේ බෙහෙත්. තුන් දෙනාට මේ බෙහෙත් එක හදලා ගිහිල්ලා දීලා ඒගොල්ලෝ සුවේලා ගෙදර ගියාට පස්සේ තමයි මේ දැන් ඉස්සෙල්ලා ඔබතුමාට කතා කරපු මල්ලිට අසිනීප වෙලා ස්පිතාලේ නැවතුවා කියලා දැනගත්ත ගමන් මම ආවා. ඇවිල්ලා මම බේත් එක හදාගෙන වේද මහත්තයාගෙන් ඉල්ලන් ගිහිල්ලා ස්පිතාලෙට ගිහිල්ලා දුන්නා. තුන් අරුවම මම දුන්නා. ඊට පස්සේ දවස් 2කට පස්සේ ඔබතුමා ටිකට් කපලා ගෙදර ආවා. ඔබතුමාට රටට කියන්න තියෙන මොකද්ද මේ වේද මහත්තයා ගැන? මට කියන්න තියෙන ඉතින් වටිනාම මේ වේද මහත්තයේ සංගවිච්ච දෙයක් අපේ රටේ ඉන්න සියලුම ජනතාවට පෑහෙන මේ කරන මේ උසස්ම ප්‍රතිකාරයක් මැරෙන්න ඉන්න ලෙඩු බේර ගන්නවා. මට නම් ගොඩක් පැහැදිලි.
අපේ මල්ලිගෙත් මේ දැන් සති දෙකකට විතර ඉස්සෙල්ලා අවුරුදු 2යි පොඩි එක්කෙනාට එයා වම්මනේ දදා තමයි මෙහෙට එක් කරන් ආවේ. ඇවිල්ලා මෙහෙන් බේත් එක පවාගෙන රාගම රෝහලට ඇතුල් කළා. දවස් දෙකකට පස්සේ සනීප වෙලා ගෙදර ගියා. දැන් ගෙදර ඉන්නවා. බොහොම ස්තුතියි. හොඳයි. මගේ නම නෙළු. මේ මගේ නෝනා සුරණි. අපි ඉන්නේ නායකයන් හැදලා. ඒ හිටියාරිචුගේ මාත් අපිට හම්බුන අපේ අම්මගේ දෙන පින්නට. මොකද අපි හඳුරන්නේ නැහැ මෙයාව. අපේ මගේ අම්මයි තියා 34 බාටේ දුස්සල්ලා නම් කිව්වේ තියා ප්‍රැක්ටිස් බී හැදිලා ජීවත් වෙන කාරණා අන්තිම ඉන්ජෙක්ෂන් එක ගහන ඉන්ජෙක්ෂන් 3ක් තියෙනවා කියලා. ඒකෙන් දෙකක් ගැහුවා අනිත් එක ගැහුවම ඉතින් ඔළුවේ කේස් යනවා ගෙදර අරන් යන්න තමයි කිව්වේ. ඒ කරුණ මගේ මසිනගේ මගේ නංගි බඳපු එක්කෙනාගේ යාළුවෙක් එක්ක යන ගමන් මෙද මහත්තයා එයා වඳුරනවා. ඒ මාර්ගෙන් තමයි මෙයා වඳුරනවා. ඒ කොයි කාලෙද? ඒ 92. 1992. හෙපටයිටිස් B කතාවක් කිව්වනේ අම්මට. ඒක කිව්වේ ඒක කියන්නේ අපි මායි මගේ අම්මයි අප්පිය මලගේ ගල්කිස්සේ. ඔව්. ඒ නේද අම්මගේ ඔළුව කැක්කුමයි කියලා කියනකොට ආමස්ට්‍රිට් අපි ගියා සුලේමන් හොස්පිටල් ඉන්ජෙක්ෂන් එකක් ගන්න. ඒක තමයි අම්මට ගහපු එකම ඉන්ජෙක්ෂන් එක ඔළුව කැක්කුමයි කියලා. ඒ ගහලා මාස 3 සුමානේ මම රටේ ගියා. ඉතින් මාසයක් යනනම් වෙන මුළු අම්මා මුළු යංගම කහපාට. ඒ අර ඔක්කොම මෙව කියන්නේ කරන්න තියෙන ඔක්කොම කරනවා කොහොමද ප්‍රැක්ටිස් වෙයි කියලා. ඩයග්නොස් එකක් ආවා නේද? ඔව්. ඊට පස්සේ මොකද කරේ? ඊට පස්සේ ඉතින් හොස්පිටල් ඇඩ්මිට් කෙරුවා. ඇඩ්මිට් කරලා අම්මා ඉතින් බේත් කරනවා ડોක්ටර්ස්ලා නම් කිව්වා ඉතින් තර මෙයාට බබා හම්බෙන්න පළාතේ එන්න එපා ડોක්ටර්ස්ලා ගන්නෙත් නෑ වෝඩ් එකට. ඔව්. තර මාසෙක කීයද? මාස දෙකක්. ඔව් මාස දෙකක් විතර පළාතේ එන්න එපා කියලා තිබුණා. ඉතින් කොහොම හරි මහත් අම්මගේ පිනට හම්බුණා. හම්බෙලා ඉතින් අදෙනුත් ඉන්නවා. ජීවිතේ ගත. කොච්චර කාලයක් බෙහෙත් කරාද වේද මහත්තයාගෙන්? ඒ මහත්තයා බේත් කිව්වා කියන්නේ සුමාන 2යි 3යි. ඊට පස්සේ රිපෝට් සම්පූර්ණ මහත්තයා මේ කොයිද මේ දෙමුඩකොට. එතකොට රිපෝට් වලින් ආපහු තහවුරු කරාද හෙපටයිටිස් B සනීපයි කියලා ડોක්ටර් කියලා පෙන්නුවා. අපිට අන කරවේ ડોක්ටර් පෙන්නවා. ડોක්ටර්ලා පිළිගන්නේ අම්මා ජීවිත ගතර ඉන්නවා කියලා. ඒගොල්ලොන්ට විශ්වාස කරගන්න බැහැ. කරන වරුවේ. එතකොට තව ඩෙන්ගු රෝගයට ප්‍රතිකාර කිරීම සම්බන්ධ වේද මහත්තයත් එක්ක සම්බන්ධ තියෙන ඊට අත්දැකීම්. පස්සේ ඉතින් අම්මට වේද මහත්තයට අපේ උඟක් නිවේක තිබුණා වේද මහත්තයත් එක්ක කතා බහ කරනවා. ෆෝන් එකේ කතා කරන දුක සැප අහනවා. ඉතින් ඕ වගේ තමයි ඉන්නකොට මේ ඩෙන්ගු වලට බේත් කරනවා කියලා කොහොමද ඉතින් මම අපේ ඔෆිස් එකේ උඟක් ඉන්න අපේ ඒරියා මැනේජර්ලා ඉන්නවා. ඒගොල්ලන්ගේ දරුවෙක් එවරක් රත්නපුර හොස්පිටල් එකේ මාස 8ක් විතර ඇති. මේව ඩෙන්ගු හැදිලා කියලා කිව්වම ඉතින් මම ඇවිල්ලා වේද මහත්තයට කිව්වා. ඉතින් මහත්තයා බේත දෙන්න ගිහලා බුණානම් දෙන්න. ඉතින් ඒ වගේම මගේ අපේ අයිතිකාර බොස්ගේ මල්ලිගේ වාහනයත් එක්කම ගියේ. ගිහලා ඉතින් මම්මයි හදලා දුන්නේ යාර තැඹිලි මල් මේ තැඹිලි වලින් හදන මේකයි මෙඩිකල් ඔක්කොම කරලා මගේ අතින් මම දුන්නේ. කොහොම හරි අපි කෑම කාලා හැන්දෑනකොට ළමයා කෙලින් ඉන්නවා. ළමයා කෙලින් ඉන්නවා කියලා තාත්තා කෝල් කළා මට පින් දෙන්න කියලා. නමුත් මෙයාගෙන් බේතරන් ගිහින් ඔහොමයි නේද? එතකොට තව ඔබගේ පවුලේ තව සමාජිකයන්ට මගේ පුතාට හැදුණා දෙපාරක්ම ඩෙන්ගු හැදුණා දෙපාරක් මේක සුලෙම් එකපාරක් කියන්නේ මොකද ඒ මාසෙකේ ඔව් ඒ මාසෙක නතර කළා පස්සේ ඩෙන්ගු කියලා කිව්වෙන් පස්සේ මම ඉතින් කලබල වුණේ නෑ. මෙතනදිස් මට බයක් ඇත්තටම මම නම් ඩෙන්ගු වලට බය නෑ. හේතුව මොකද මම මේ ටකල මට කෝල් කරලා බේත් එක ලෑස්ති කරනවා. මේ ඉතින් මම පුතා ගොඩක් යට අමාරුයි. නමුත් එතන ડોක්ටර් එතකොට ප්ලේට්ලට් කවුන්ට් එක කීයට වගේ තිබුණාද? කොහොමද ලක්ෂයකට අඩුයි. මට මතක හැටියට 78ක් ඕම වගේ 78000ක් වගේ තිබුණේ. එතකොට පස්සේ ડોක්ටර් කිව්වා අනිවාර්යෙන්ම මම දැන් ඇඩ්මිට් කරන්න එන්න කියලා. ඊට ඉතින් මේ මාසෙක නතර කරනවා කියන එකත් ලේසි නෑ. පස්සේ පුතා කැමති මොනෙත් නෑ ස්පිරිතාලේ ඉන්න. පස්සේ මම කොබයින්ඩ් පෙන්න අපි මාතෘ කතා කරලා ටකල පවල් කළා. මේ එසෙනින්ම අපි ආව ටකල බේත් එක අරගෙන 6 ඉතින් එල්තුරට දෙන්න තියෙන්නේ. හරි කියපු පිළිවෙලටම දුන්නා. දීලට පැය 24 පස්සේ මේ ආය මේ බ්ලඩ් එක ටෙස්ට් කරා. ඊට පස්සේ බලපෑම විතර රුධිර පට්ටික ඊට පස්සේ ගොඩක් නැගලා තිබුණා. ලක්ෂෙන් එහා තිබුණා. අර ගොඩක් ලාට නැග්ගොත් නැගම යනවා. බැස්මන ගොඩක් ලාට තියෙන අනේ බය තමයි ඉතින්. නමුත් දැන් මේ පුතාලා දැන් මේ මාස දෙකක් නේ ආයෙ හැදුණා. නැවතත් ප්‍රතිකාර කරා. ඔව් හොස්පිටල් ඇඩ්මිට් කරේ නෑ මම ගෙදර. ඒකට තියාගෙන ඒ තරම් විශ්වාසයක් තියෙනවා. ඒ තරම්ම විශ්වාසයක්. ඒක නම් 100%. මට නම් බොරු කියනවා මම ඩෙන්ගුවට කොච්චර නතර බය නැහැ. ඉතින් මත් ඉන්න නිසා මම දැන් පෙරේද මම බෙහෙත් වේල් 5ක් අරගෙන ගියා මේ ගමේ. ඒ මගේ මාමා කෙනෙක් ඉන්නවා. ඉතින් පස්සේ ඔබතුමා රටේ තව බොහෝ දෙනෙකුට ප්‍රතිකාර ඩෙන්ගු වලට ප්‍රතිකාර කරනකොට ඔබතුමා කියන්නේ ඔයාට වුණා අපේ කම්පැනි එකේ ලැබුණා කියයි.
ඕනම ඔව් දැන් කෙනෙක් කොහමද මට කතා මම කරන්නේ. වැඩපොලයට බෙහෙත් කරගෙන දෙනවා. මට මේ යාගමන කතා සල්ලි කරන්නේ. දෙන්නේ මම දන්නේ නැත වෙදමාත් එක්ක මේම සල්ලි ඊපස්සේ මං කෝ කමක් සල්ලි නැහැ. වගේ නෙමෙයි ජීවිතයක් කියන එක අපි කියන්නේ නොදන්න අන්න ඒක. මොකක් හරි වෙලා මනුස්ස ජීවිතේට හානියක් වෙනවට ඉතින් ඒ ජීවිතේ ගලව ගන්න පුළුවන් ඉතින් ඒකත් ලොකු දෙයක් නෙති. බොහොම ස්තුතියි එතුමාලාගේ අදහස් අපිට විවෘතව ප්‍රකාශ කරන්න. හැබැයි ඉතින් අපි කියන්නේ නොදන්න අය පුළුවන් නම් ඇවිල්ලා හැබැයි සමානක් වෙලාට බේරගන්න ජීවිතේ. ගැනීම ටිකක් අඩුයි අර මේ මොකද දැන් අපි ඉංග්‍රීසි බේත්ම තමයි සිංහල බේත් බීලම තිබුණෙත් නෑ මේ පස්සේ වෙදමාත් එක්ක සම්බන්ධ වුණාන් පස්සේ නමුත් වෙනට අපේ දේ ගොඩක් වටිනවා කියලා හිතුණා. බොහොම ස්තුතියි ඔබතුමාගේ තවංකවම අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධව.